මේ මෙතන සමනලු යනවා මේ අර සමනල් වේද මෙව්වා මේ උඩ දැක්කද අර සමනල් වෙන මේ ගස් වරි අසවල මේ කොහොමද like the leaves on the trees. Let me fly like the leaves when they fall. Well, let my mind go serene like a cool water stream that runs from the mountain so tall. Oh, take me back down the old dirt road. ඉබක තියෙනවා ඔරුව ඔන්න ඔර පැත්ත නෙමෙයි මනිද සවදයි අපි අපේ ප්‍රීෂුට් එක කරන්න අපි ආවේ දිගන පැත්තනේ දිගන පැත්තේ අපි මැප් එකේ බැලුවනම් බැලුවම මෙතන තිබ්බේ අට්ටාලේ කියලා නේද නම මැප් එක බලලා තමයි හොයාගත්තේ එහෙම වැඩි තැන් ගැන වීඩියෝස් වගේ තිබෙත් නෑ කොහොම හරි ඇවිල්ලා බලලා තියෙන ලස්සනයි දැන් නිකන් දවල්නේ එතකොට මේ දැන් තියෙන ලස්සනට තර ගොඩක් ලස්සනයි පියද්දි ඕනේ අපි ආවේ 6:00 විතර නේද දැන් නම් 9:00යි දැන් පැය 3ක් විතර ගිහිල්ලා ටිකක් ගත්තා කිහිපයක් ඉතින් තාමතරල ගොඩා කර අමාරුව වගේ හරිම සොෆ්ට් එකක් තියෙන්නේ හරිම ලස්සනයි මේක ඇතුළට වෙනකොට නිකන් සමනල්ලු ඉන්න සමනල්ලු වෙනක් තියෙනවානේ ඊට පස්සේ මෙහෙ ඉන්නවා එළුවෝ ඉන්නවා හරක් ඉන්නවා ඔරු තියෙනවා නේද දැන් හරක් එක්කෙනෙක්ගෙන් වැඩි මේක අනිත් හොඳම දේ තමයි මෙතන ඇතුළටම මේ කාර් එක දාන්න පුළුවන් නේ ඇස් පේන මානෙටම දැම්මේ හරිම ලස්සනයි ගසුත් තියෙන ලොකු ඒවා ඔව් යාර නිකන් මාර දැමන සෝලෝ ගස් වගේ තියෙන්නේ ඒකෙන්ද හරිම ලස්සනයි අර කුරුල්ලු තියෙන ලස්සනයි දැන් අපි ඉතින් කොහෙන් හරි කාලා ගෙදර යනවා නේද අපි දැන් පොඩම ලේස් මතයි මේ ටික ගිහිල්ලා දැන් එඩිට් කරලා හෙට වෙද්දි ගෙස්ට් බුක් එක හදන්න තියෙනවා මොකද තව දවස් 3යි වෙඩින් එකට තියෙන්නේ 3කින් වෙඩින් එක අපි මේක මාස 2කටත් කලින් ඉඳන් ප්ලෑන් කරේ රීෂූට් ගන්න යන්නේ දවස් 2ක් විතර පළවෙනි ප්‍රී ෂූට් එක ඊයේ කරා දෙවෙනි එක අද ඔන්න ඕකයි තත්ත්වය ෆොටෝග්‍රැෆර් කවුද ෆොටෝග්‍රැෆර් ට්‍රයිපෝඩ් මහතා ඒවාට ඉතින් ඇත්තම මහතුරුලන්ගේ වැඩ හොඳයි නේද ඔව් දන්නේ බය මම ඉස්සරින්දම DIY ගර්ල් කෙනෙක් මට කරන්න පුළුවන් ඇති කියලා හිතෙන ඕනම දෙයක් මට එකන පොඩ්ඩක්වත් අයිඩියා එකක් නැතත් මම ඒව කරන්න පොඩ්ඩක් try කරලා බලනවා ඊට පස්සේ කොච්චර එක කැතට ආවත් ඒක මමනේ කරේ කියලා අරම සතුටක් තමයි තියෙන්නේ අනිත් එකේ කැත වෙන වැරදෙන හැම දෙයකින්ම මට ආයේ ජීවිත කාලෙටම කියන්න මොකක් හරි ගොන් කතාවකුත් ඉතුරු වෙනවනේ. අනික මුලින් සීරෝ බ්ලූ වෙලා හිටියට ඒවා ටික ටික ඉගෙන ගන්න එක එනම එක්සයිටිං. ඒ හින්දා අපි දෙන්න එකතු වෙලා අලුත් ඒවා try කරන්න ගොඩක් ආසයි. එතකොට තමයි හිතෙන්නේ මෙහෙමනේ වෙන මිනිස්සු මේවා කරලා තියෙන්නේ කියලා.
ඉතින් ප්‍රීෂුට් එක් කරද්දිත් අපිට එහෙමයි හිතුවේ. ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රෆර්ස්ලාගේ පර්ෆෙක්ට් නැති වුණත් අපි දෙන්නේ ප්‍රීෂුට් එක් කරපු ප්‍රොසෙස් එක අපි දෙන්නේ ගොඩාක් එන්ජොයි කරා. අපට ලස්සන උරුවක් හම්බුණා. අපි ප්‍රීෂූට් එක ප්ලෑන් කරනකොට අපි හිතුවා ලොකේෂන් දෙකක මේක කරොත් හොඳයි කියලා. එකක් අපිට ඕන වුණා රෝඩ් ට්‍රිප් වයිබ්ස් පෙන්වන එකක්. මොකද ලොං ඩ්‍රයිව්ස් කියන අපි මාර මාස දෙයක්. එතකොට අපි ඩීප් කන්වර්සේෂන්ස් දාගෙන මාරම ෆන් එකේ තමයි යන්නේ. මේකට හරියන පාරක් අපේ ගෙවල් ගාව තිබුණා. ඉතින් ඒ පාර තමයි අපි රෝඩ් ට්‍රිප් ප්‍රීෂූට් එක කරේ. අනිත් ප්‍රීෂූට් එකට අපට ඕනේ කන්දක් උඩ කරන්න. හැබැයි ප්‍රීෂූට් එක කල් යනවත් එක්ක වෙඩින් එක ලඟ වෙද්දි කඳු නගින එක පොඩ්ඩක් භයානකයිනේ. ඒ හින්දා ළඟ තැනක් හොයලා අපිට මේ තැන හම්බුණා. අපි කලින් කිව්වා වගේ අපි මේක මැප් එකෙන් හොයාගත්තේ. හැබැයි පස්සේ තමයි අපි දැනගත්තේ මේක ප්‍රීෂූට් වලට ගොඩාක් ප්‍රසිද්ධ තැනක්. ඉතින් ෆොටෝස් ටික ගත්තට පස්සේ අපට තව දවස් 2යි ඔක්කොම දේවල් වලට තිබ්බේ. අපි ගෙදර ඇවිල්ලා ෆොටෝස් එඩිට් කරා. ඊට පස්සේ ඒ ෆොටෝස් දාලා ගෙස්ට් බුක් එකක් හැදුවා. අපේ ගෙස්ට්ලට මොනවා හරි නෝට් එකක් ලියන්න වගේ. ඊට පස්සේ ගෙස්ට් බුක් එක print කරගත්තා. ගෙස්ට් බුක් එක print කරන එක අපි හිතපු විදිහටම කරගන්න බැරි වුණා. මොකද වැඩි කල් තිබෙත් නැති නිසා. ඒත් අපි හිතුවටත් වඩා ගොඩක් ලස්සන මැසේජස් ගොඩාක් ඒකේ තිබ්බා. අපි ඒවා කියවලා ගොඩාක් සතුටු වුණා. අන්තිමට කොළ මදි වෙන තරමට හැම තැනම ලස්සන මැසේජස් ගොඩාක් ලියලා තිබ්බා. සඳුනිකා ඇවිල්ලා මෙතන එයාගේ ඩිලිවරියක් කරා ඔය 10ම ඩිලිවරියක් කියවුවා. බර්ත් ඩිලිවරියක්. ඕන කතාවක්. සඳුනිකා ඇවිල්ලා එයාගේ ඕඩර් එකක් කරා දැන් මෙතන වැඩක්. සඳුනිකා ඇවිල්ලා මෙතන චිත්‍රයක් ඇඳලා ඔව් වන්දි මොහොත වෙනකන් කොහොමද තියාගෙන ඉඳලා මේක ලස්සනේ දැන් මල් බොක එකක් අල්ලලා ඉන්නා වගේ උනට ඇත්තටම මගේ හඬ